ආදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ අද දවසේදී ශුද්ධෝස විශේෂය තුළ අපි අපේ ජීවිතේ බොහොම මෑතකදී අත්දැකපු සිද්ධියකට අත්දැකීමකට සමාන කාරණාවක් උන්වහන්සේ මතක් කරනවා. උන්වහන්සේ මතක් කරනවා ඔබට මට අපි උන්වහන්සේගේ වචනය අහලා ඒ වචන පිළිපදිනවා නම් එවැනි පුද්ගලයෝ පර්වතයක් මත තමන්ගේ ගෙය තනාගත්තු නැනමුතෙක් වගේ කියලා. වර්ෂාව ඇවිල්ලා මහා සැඩහුලං ජලය ගලාගෙන ඇවිල්ලා ඒ ගෙදරට වැදුනට වැඩක් නැහැ. ඒ ගෙදර පර්වතයක් මත හදලා තියෙන නිසා බොහොම ශක්තිමත්ව පවතිනවා. හැබැයි යමෙක් ජේසුස්වමින් වහන්සේගේ වචනය අහලා ඒ වචනය පිළිපදින්නේ නැත්නම් ඒ තුල ජීවත් වෙන්නේ නැත්නම් ඔහු තමන්ගේ නිවස වැලිතලාවක් මත ශක්තිමත් පදනමක් නොමැතිව හදාගත්තු කෙනෙක් වගේ. මහා වර්ෂාවක් ඇවිල්ලා ජලය ගලාගෙන ඇවිල්ලා හුළඟට අහුවෙලා ඒ ගේ කඩාගෙන වැටෙනවා බොහොම ඉක්මනට. මේ අත්දැකීම ඔබට මට අපි හැමෝටම තියෙනවා. පහුගිය දවස්වල ධාරානිපාත වර්ෂාවක් ඇවිල්ලා ලංකාවෙන් හරි අඩකටත් වඩා හෝදගෙන ගිහිල්ලා නිවාස විනාශ වෙලා තියෙන කාලෙක ගම් වතුර ගැන බරපතල අත්දැකීමක් ඇතිව ජීවත් වෙන කාලයක ඔබට මට මේ උන්වහන්සේ කියන කාරණාව බොහොම පැහැදිලි. අපි ගොඩක් වෙලා අපේ කැඩිත බිදිච්ච ගෙවල් දිහා බැලලා අපි දුක් වෙනවා. අපිට නැති වෙච්ච දේවල් ගැන අපි කඳුළු සලනවා. ඒක බොහොම මානුෂීය හැඟීමක්. හැබැයි උන්වහන්සේ කියනවා තමන්ගේ වචනේ එහෙම උන්වහන්සේගේ වචනේ අහලා ඒ මත ගේ අපේ ජීවිතය ගොඩනගා ගත්තේ නැත්තම් අපිට දවසක වෙන්නේ අර වගේම විනාශයක් තමයි. හරි හමන් උස් තැනක බොහොම ශක්තිමත්ව හදාගත්තු ගෙයක් තද බල වර්ෂාවකට පවා රුතු දෙනවා වගේ. ඔබේ මගේ ජීවිතේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ වචනය මත ගොඩනගා ගත්තොත් කොයිතරම් දේවල් අපිට නැතුව ගියත් විශේෂයෙන්ම භෞතික දේවල් සැප සම්පත් නිවස් ගෙවල් දොරවල් සල්ලි මේ හැම දෙයක්ම නැති වෙලා ගියත් අපිට ඒ වේදනාව ඒ අහිමිවීම දරා ගන්න පුළුවන් ශක්තියක් අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවා. අපේ ස්වාමීන් වහන්සේ තුළ ජීවත් වෙනවා නම් මොකද උන්වහන්සේ බොහොම පැහැදිලිව අපිට මතක් කරනවා. මේ ලෝකයේ වස්තු සපයා නොගන්න නමුත් කාව නොකන නොදිරන ස්වර්ගීය සම්පත වෙනුවෙන් වැය වෙන්න මහන්සි වෙන්න කියලා උන්වහන්සේ අපිට නිරන්තරයෙන්ම සුද්ධෝ සුවිශේෂය මතක් කළා. හැබැයි අවාසනාවකට අපි ඒ කාරණාව තේරුම් ගන්න නැතුව අපි මේ ලෝකේ ජීවිත කාලෙම උත්සාහ කරන්නේ සහ උත්සාහ කළේ දිරලා යන වේයකන මේ ලෝකයේ සැප සම්පත් වස්තුව තාන්න මාන්න හොයාගෙන ඒවා ගොඩ ගහ ගන්න. හැබැයි අවසානයේ අපිට මේ සතියන්තයේ වෙදී ඉතිරි වෙලා තිබි මොනවද? මහා මාලිගා වගේ ගෙවල් හදාගෙන පුංචි වැටට ඉඩමට පර්චස් ගානට සහෝදරයොත් එක්ක මරාගෙන නඩු කියාගෙන ජීවත් වුණු අපිට අවසානයේදී ගහ මරා ගන්න වැටක් ඉතුරුනේ නැහැ, තාප්පයක් ඉතුරුනේ නැහැ. අවසානයේදී පුංචි පර්චස් ප්‍රමාණයකට වැටක් වෙනුවෙන් මායිමක් වෙනුවෙන් රණ්ඩු කරපු සහෝදරයොත් අද හොයාගන්නවත් නැහැ. හැමෝම හොදගෙන ගිහිල්ලා වතුරට. ඒ නිසා ඔබේ මගේ ජීවිතේ අපි කොයිතරම් වස්තු තාන්න මාන මේවා අයිති කරගත්තත් මේව නැති වෙන්න පුළුවන් සම්භාවිතාවය ඊටාම ඉහළයි. ඒ නිසා කවදාවත් විනාශ වෙන්නේ නැති කිසිම ගම් වතුරකට ගහගෙන යන්නේ නැති ස්වර්ග රාජ්‍යයේ වටිනාකම් අපේ ජීවිත තුළ පුරවගත්තොත් ඔබත් මමත් හරියට මහා පර්වතයක් මත අපේ නිවස තනාගත්තු නැනවතෙක් හා සමාන වෙනවා. එහෙනම් ඒ ආශිර්වාදය ඔබට මට ලැබෙන්න කියලා දෙවියන් වහන්සේගේ වචනය මත අපේ ජීවිත ගොඩනගා ගන්න අපිට හැකියාව අවබෝධය දෙන්න කියලා අද දවසේදී අපි ආඥා කරමු. ඔබට ජේසුස් පිටයි.